මේ ගාන හොඳට බලන්න. මේක මේ දුනු හා සම්බන්ධ ගානක්. ඒ කියන්නේ ශක්තිය හා සම්බන්ධ ගානක්. මේ ශක්තිය සම්බන්ධ ගානක් තියෙන්නේ. මේ ඔය කට්ටියට මේක තාම කෙරලා නැත්තම් පස්සේ අනිවාර්යෙන් ඒ කාලේදී වීඩියෝ එක මේ ආය බලන්න. මේක සාමාන්‍ය ලේසියෙන් බොහෝ දුරට ඔය කට්ටිය හදන විදිහ වරද්ද ගන්න ගාන. හරි. අපි ගාන කියලා ඉමුකෝ. වීඩියෝ එක නතර කරලා ගාන හදන්න ගන්න. මේ මම දැන් ගාන කියවගෙන ගාන හදන්න පටන් ගන්නවා. දුනු නීතිය 10:06ක් වන සිරස් දුන්නක පහළ කෙරවල අචලව සවි කර ඇති අතර ඉහළ කෙරවල සෑලු තිරස් ලෑල්ලකට සම්බන්ධ කර ඇත. ස්කන්ධ කිලෝ 75ක් වන මිනිසෙක් ලෑල්ලෙන් මීටර් 2ක් උසක සිට නිදහසේ වැටි ලෑල්ල මත පතිත වේ නම් ලෑල්ල පාත්තන දුර කොච්චරද කියලා හොයනවා. හොයන්න කියලා තමයි කියන්නේ. අපි මේ විදිහට මේ මිනිහා ඉන්න තැන හැඳගමුකෝ. මෙහෙම ඉන්නවා කොයි හරි. මෙහෙම තිරස් ලෑල්ලකුත් තියෙනවා. මෙහෙම දුන්නක් තියෙනවා. මේක තමයි තිරස් පොළොව. මෙතෙන්ට තමයි උස මීටර් 2යි කියලා කියන්නේ. මෙයා කිලෝ 70ක් බරයි. සහ දුනු නීතිය 10:06යි. NM ඍණ 1. මෙතනින් එහා වෙන චලිත ටික මම මේ වෙන පැනකින් ලියා ගන්නම්. හරි. ආරම්භක ප්‍රවේගය බිඳුව. නිදහසේන වැටෙනවා. ඒක මම හයිලයිට් කරලා තිබ්බකනේ ආරම්භක ප්‍රවේගය බිඳුව. ඉතින් මේ බිඳුවයි නම් ආරම්භක ප්‍රවේගය බිඳුවයි නම් මේ එයාට ආරම්භක අවස්ථාවේ චලිතයක් නැහැ. කියන ආරම්භක චාලක ශක්තියක් නැහැ. කෙනෙක් මෙහෙම හදන්නත් පුළුවන්. ඒ කියන්නේ ආරම්භක මෙතෙන්ටපත් වෙනකොට චාලක ශක්තිය හොයලා අනිවාර්යෙන් මෙයා පහතටපත් තල්ලු වෙනවනේ. දුන්න පහළට යනවනේ. ඒ කියන්නේ දුන්නේ විභව ශක්තියකුත් කපඩා වෙනවා. ඒ වගේම පොළොවට සාපේක්ෂව පල්ලට එන හින්දා එතන විභව ශක්තියකුත් තියෙනවා. විභව ශක්තිය වෙනසකුත් තියෙනවා. ඒකත් සලකන්න ඕනේ. ඒ දෙකම සලකන්න වෙනවා. විභව ශක්තිය වෙනසකුත් තියෙනවා. ඒ දුන්නේ කපඩා වෙන මේ දුනු විභව ශක්තියකුත් තියෙනවා. අපි මෙහෙම හිතුවා. ඒ කියන්නේ මේ චලනය වෙන ගමන් මාර්ගයට අදාළව දාන්න නැතුව. ඒ කියන්නේ චලනය වෙන විදිහ අනුපිළිවෙලින් හිතා සූත්‍ර ආදේශ කරන්නේ නැතුව අපිට අවසාන පිහිටුම් ගැන විතරක් හිතලා අවසාන පිහිටුමේදී මේක තියෙන්නේ කොහොමද? එහෙම හිතලා අපිට මේ සූත්‍රය දාගන්නත් පුළුවන්. එතකොට මෙතෙන්දි පාත් වෙන දුර සිම්පල් h කියලා ගත්තොත් h එකයි. මෙතන තියෙන මීටර් 2 උසයි. සම්පූර්ණයෙන් වෙලා තියෙන්නේ මෙන්න මේ විභව ශක්තිය වෙනස. මෙන්න මේ දුන්නේ විභව ශක්තිය බවට ගබඩා වෙච්ච එක තමයි වෙලා තියෙන්නේ. මේකනේ සමස්ත වෙනස ඇත්තටම. චාලක ශක්තිය හිතන්න ඕනෙත් නැහැ. අපි දන්නවා දුන්නක විභව ශක්තිය හොයන්න සූත්‍ර 2යි. භාගයක් fx කියලාත් තියෙනවා. නැත්නම් e not සමානයි භාගයක් kx වර්ගය කියලාත් තියෙනවා. හරි. දැන් අපි කොහොමද මේකේ මේ අගයකට එන්නේ? අගයක් ගන්න. හරි. සරලවම අපිට ගත්ත හැකි විභව ශක්තිය මේ සමානයි දුන්නේ ගබඩා වෙච්ච ශක්තිය කියලා. හරි. ඒක අපි ලියුවාගේ mgh සමානයි භාගයක් kx වර්ගය. මෙතන දුන්නේ නීතිය දීලා තියෙන හින්දා මම මේ සූත්‍රය ගන්නවා. අපි අනිවාර්යෙන් මේ ඒකක දාලා තමයි පළවෙනි පාර ආදේශ කරන්න ඕනේ. m 75 කිලෝග්‍රෑම්. මෙයා 10යි ms ඍණ 2. අපිට h 2යි මීටර ධන සිම්පල් h කියලා මම ගන්න. අර උස භාගයක් kx වර්ගය 10යි nm ඍණ 1 කියන්නේ අපි දන්නවා සම්මත ඒකක වලින් තියෙන්නේ. ඒ වගේම h වර්ගය. හරි. මම මේක දෙවෙනි පතේ ගන්න සුළු කරලා ගන්නවා. මෙතන 1500යි සමානයි 2යි m ධන h සමානයි 10/6යි h වර්ගය කියලා. සුළු කරන්න කලින් මට මෙතන බෙදා ගන්න පුළුවන්. එහෙම ගත්තොත් මම මෙතන cm බෙදලා මේ පැත්ත මේක ප්‍රකාශනයේම සම්පූර්ණයෙන් cm බෙදාගෙන මම cm බෙදලා හරිද? cm බෙදලා ඊට පස්සේ cm බෙදලා ලැබෙන උත්තරය අනුව 15 මේ පැත්ත ගුණ කරලා ලියනවා. cm බෙදපුවම අපි දන්නවනේ මෙතන 10/4ක් එන්නේ. මෙතන 15 හැදෙන්නේ 15න් ගුණ කරලා ලියාගත්තාම 30 ධන 15යි h සමානයි 10/4යි h වර්ගය. හරි. මම මේක වර්ගජ ප්‍රකාශනයක් හැදෙන්නේ. මම මේක මේ පැත්තටම ලියා ගන්න. 10/4 h වර්ගය ඍණ 15යි h ඍණ 30යි කියලා.
මේක ලේසිම කරුණ සූත්‍රය තමයි අර මේ x සමානයි ඍණ b ධන හෝ ඍණ මූල b වර්ග ඍණ 4ක් ac බෙදීම 2ක් a කියන සූත්‍රයට දාන එක. මම මේ අගයන් ටික වෙනම ලියා ගන්නකො. a සමානයි 10 4යිනේ. b සමානයි ඍණ 15යි. මේවා මේ හරියටම ලියාගෙන තියාගන්න. c සමානයි ඍණ 30යි. එතකොට මේ Tamanට ලේසි. හරි. ඍණ b එතකොට අපිට එනවා ධන 15යි. ධන හෝ ඍණ මූල b වර්ගය. b වර්ගය අපිට එනවා මේ 15 වර්ග ඍණයේ වර්ගයක් කියන්නේ 225යි. ඍණ 4 වතාවක් a කියන්නේ 10 4යි. c කියන්නේ ඍණ 30යි. ගුණ කිරීම ඍණ 30යි. බෙදීම දෙවතාවක් a කියන්නේ 10 4යි. හරි. 15 ධන හෝ ඍණ 225යි. ඍණ 4 වරක් 3 12යි 120යි. 120 ඊට අමතරව තව බිංදු 4ක්. හරිද? බෙදීම දෙක වැඩි කිරීම 10 4. හරි. මෙතන ධනාගයක් එනවා. මොකද මේ ඍණෙන් ඍණ ගුණ වෙන හින්දා. හරි. ඔක්කොම ප්‍රකාශනය ගත්තොත් 15 ධන හෝ ඍණ 120 තව බිංදු දෙකකුත් යන්න ඕනේ නේ. එක බිංදුවක් ගිහලා 225. බෙදීම දෙක වැඩි කිරීම 10 4. මේ හරි. මේක මෙතෙන්දී මම මේක මේ කැල්ලක මේව කරන්නම්. මෙතන මේකේ මූලාගය ගන්න වෙනවා. මූල එකයි මෙතන බිංදු දෙකයි තියෙන්නේ. ඊට පස්සේ 225. උත්තරේ එන්නේ 1095ක් 95.5ක් වගේ එනවා. මූලාගය කීයක්ද? 1095.5ක් වගේ එනවා. අගේ ධන හෝ ඍණ 15 බෙදීම දෙක වැඩි කිරීම 10 4. මෙතන මම ඍණාගේ සම්පූර්ණයෙන්ම අහක් කැරිය හැකි හේතුව මොකද? අපි දන්නවා h කියන අගයක්. මෙන්න මේ h අගය කවදාකවත් ඍණාගයක් වෙන්නේ නැහැ. දිගක් ඍණ වෙන්නේ නැහැ. විස්ථාපනයක් නෙමෙයිනේ. මෙතන දුරක් හෝ උසක් ගන්න මේක ඍණ වෙන්නේ නැහැ. ඒ හින්දා අපිට ඍණාගේ සම්පූර්ණයෙන්ම අහක් කරලා දාලා ධනාගේ විතරක් කරගෙන 15 ධන 1095.5 බෙදීම දෙක වැඩි කිරීම 10 4. මොකද අපි පල්ලෙහාට පාත් වෙන එක ධනාගයන් විදියට තමයි ගත්තේ. මොකද 2 මීටරුත් ධනාගයක් නේ. එහෙනම් අතුරගේ ධන එකම තමයි ඉන්නවා. හරි. මේක එක්කව කරපුවම උත්තරේ එනවා. කීයක් කියලා? මෙතන 5ක් දාපුවම 1100යි නේ. 1110.5ද? 1100 5ක් දාපු ගමන් කීයක් දෙන්නේ? 1100යි. මේ හරි වෙන්නේ නැති කියලා හිතනවා. දෙක වැඩි කිරීම 10 4. ඒ ගණන නේද 5යි 5 දමින්ද. පහක් දාපු ගමන් 1100යි නේ. ඒකට තව 10ක් 1110. හරි. මෙතන මම සෙන්ටිමීටර අගයකට ගත්තොත් මම සෙන්ටිමීටර මම අතන 10 4 ගත්තානේ. හරි. මේක මම තව ටිකක් 11.1යි බිංදුවයි පාවෙන කියන දෙක වතාවක් 10 ඍණ 2යි කියලා නේ. එහෙම නැත්නම් කෙලින්ම සෙන්ටිමීටර මම ගන්නවා නම් සෙන්ටිමීටර එනවා මට 5යි. 5යි 11ටත් මට එන්නේ 5යි. පහක් වගේ නේද? මේ වගේ උත්තරයක් එනවා. සාමාන්‍යයෙන් මම නම් කියන්නේ මේ 11.5ක් වගේ තමයි මේ හරි උත්තරයකට එන්නේ. 5.5 සෙන්ටිමීටර වගේ තමයි හරි උත්තරයක් එන්නේ. සාමාන්‍යයෙන් 5.5ක් වගේ මේ වගේ උත්තරයකට ඇයි. මම මෙතන මේ වර්ගමූලය ගන්නකොට පොඩි වෙනසක් වුණා නම් වෙනස් වෙන්නේ නැති. කොහොම හරි ගාන හදන්නේ මෙහෙමයි. සුළු කිරීම වැදගත්කමක් නේ. මේ උත්තරයට යන්නේ ওই විදිහට තමයි. මේ මම ලඝු වලින් දාලා බලන්නම්කෝ. මෙහෙම ආපු එක 1000 මෙතන 95.5යි 4යි ඔන්නම ලොකු ගාණක් එනවා. හරිද? ඊට පස්සේ ඒකට මම 15ක් එක්කව කරන්න ඕනේ. ඒකට 15ක් එක්කව කරමුම එන උත්තරේ 1110.5 කියලා තමයි එන්නේ.
ඒක මම බෙදන්න ඕනේ කීයෙන්ද? ඒක බෙදමු දෙකෙන් බෙදුවා එනවා 555 ගාණක් එනවා. ඕක ඔයගේ උත්තරයකට තමයි එන්නේ 5.5 සෙන්ටිමීටර් වගේ තමයි එන්නේ. ඔහම තමයි ඔය ගාන හදන්නේ. ඉතින් මේක සමන එසේකට වගේ තමයි ඉන්නේ આવොත්. සමන හොඳ ගානක්. ඔකට බලලා තියාගන්න, channel එක subscribe කරලා තියාගන්න. ඉස්සරහට chemistry videos උත් කියනවා. අතරමැද පොඩි සති දෙකක් විතර මේ videos දාන්න නැතුවත් ඉන්නවා. මගේ වැඩ කොටසක් තියෙනවා අත්‍යවශ්‍යම. ඒ හින්දා හරි. එහෙනම් තව වීඩියෝ එකකින් හම්බෙමු.